හායි ළමයි කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් මම ගොඩාක් දවසකින් travel වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට. මේ වීඩියෝ එක බලලා මගේ YouTube channel එක subscribe කරන්නත් ඔයාලා අමතක කරන්න එපා. අපි අද යන්නේ Water World Kandy. ලංකාවේ තියෙන ලොකුම මින්මැදුර බලන්න තමයි මම අද ඔයාලව එක්කරගෙන යන්නේ. Water World Kandy location එක හරියටම කිව්වොත් එහෙම මහනුවර අම්පිටිය හරහා තලාතුවට ඇවිත් මාරස්සන පාරේ කිලෝමීටර් 1ක් පමණ එද්දී කඳාන හන්දියෙන් වැම් පැත්තට තියෙන සිංහාරගම පාරේ තමයි එන්න ඕනි. ඔයාලට location එක හොයාගන්න අමාරුයි වගේ නම් Google Map එකේ Water World Kandy කියලා search කරාම location එක පෙන්නනවා. මේක දැනට ලංකාවේ ඉදිවෙමින් පවතින ලොකුම මින්මැදුර. මේකේ තාම වැඩ ඉවර නැති හින්දා සමහර කුටීර තාම ඉදිවෙමින් පවතින ගමන් තමයි තියෙන්නේ. ඕන් ඉතින් දැන් අපි ඇතුළට යන්න ටිකට් ගන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. අයියයි තව අයියාගේ යාළුවෙකුත් ආවා. ඒ දෙන්න ගිහින් ඉතින් මේ අපේ ටිකට් ගත්තා. මේකේ වැඩිහිටි කෙනෙක්ට ටිකට් එක වෙන්නේ රුපියල් 1200යි. පොඩි කෙනෙක්ට නම් ටිකට් එක රුපියල් 800ක් තමයි වෙන්නේ. මේකේ පොඩි ළමයිට සෙල්ලම් කරන්න වෙනම චිල්ඩ්‍රන් පාර්ක් එකකුත් හදලා තියෙනවා. ඕන් දැන් අපි ඇතුළට යනින් ගමන් ඉන්නේ. ඇතුළට යනකොටම ලස්සනට දියැලක් වගේ තැනක් තමයි එතන හදලා තියෙන්නේ. එතනත් මේ ලස්සන මාළු ගොඩාක් ඉන්න. බලන්නකො එතන ඉන්න මාළුන්ගේ ලස්සන ආස හිතෙනවා දැක්කහම. එතන ෆොටෝස් වලට ෆොටෝස් ගහන්න හැම මාරම ලස්සනයි. අපි ක්‍රිස්මස් දවසේ තමයි මෙතන ගියේ. ඒ හින්දා ඉතින් සෙනගනම් පොඩ්ඩක් හිටියා. මෙතන නරඹන්නන්ගේ පහසුව සඳහා ලංකාවේ ගංගාවල, කලපුවල, ආසියාවේ, ඒ වගේම අප්‍රිකාවේ, චීනේ, ඒ වගේම තමයි ඇමසන් වල මෙන්ම මේ වගේ මත්ස්‍යයන් විවිධ කුටීරවලට වෙන් කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙතනට යන ඔයාලට මසුන් වර්ග 200කට වඩා වැඩි මත්ස්‍යයන් 30කට වඩා නරඹන්න පුළුවන්. ඉතින් මේ හැම මත්ස්‍ය වර්ගයක් ගැනම තොරතුරු සපයලා තියෙන හින්දා ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්නත් පුළුවන්. ඔයාත් මත්ස්‍යන්ට ආදරය කරන කෙනෙක් නම් මේ තැනට යන්න අමතක කරන්න එපා. මෙතන තාම සමහර කුටීර ඉදිවෙමින් පවතින ගමන් තමයි තියෙන්නේ. තවත් ඉස්සරහට ඔයාලට තවත් ලස්සන මීටත් වැඩිය මත්ස්‍යයන් දැක ගන්න පුළුවන්. මේක ඉදි කරලා ඉවර වුණාට පස්සේ මීටත් වැඩිය තවත් ගොඩාක් ලස්සන තියෙයි. ඔන්න ඉතින් අපි දැන් බලමුකෝ මේකේ හිටපු මත්ස්‍යයන් කොච්චර ලස්සනද කියලා. ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාන්නකෝ මට කොයි වගේද කියලා. නිලනුවන් නැගේ දිලිසෙන තොරණු දෙකක් වගේ මන්දහස මුනේ හරියට හැන්දෑවක් වගේ දෙදුන්නේ හින කැන්දු නිලවරණේ නේත්‍රා මනරම් සෙදරැන්දු කේශසේ නමවන සිතුවම් මාලති කොපුල් ෆිනාසි ආදරේ දෝරෙ ගලාවී සුසුම්වල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මාසුරංගනාවී මන්දහස මුනේ හරියට හැන්දෑවක් වගේ. දැක්ක නේද ළමයි ඔයාලත් එයාලගේ ලස්සන. ඔන්න ඉතින් ඔයාලත් මෙතෙන් එන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලලා අනිත් අයටත් බලන්න ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මතකයි මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. අපේ Facebook page එකක් තියෙනවා චම්මා ඇන් චම්මි කියලා. ඔයාලා ඒකත් follow කරලා තියාගන්න. බලන්නකෝ ඉතින් තවත් ලස්සන මාළු වර්ග ගොඩාක් ඉන්නවා.
සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මන්දහස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ ළමයි අපි ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඊළඟට අපි හම්බෙමු. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝ බලන්න ලේසි. ඒකල ඉතින් අපි ගිහිල්ලා කන්න ගියා. අපි බිරියානි එකක් තමයි කෑවේ. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. උත්සන්නයි. bye. තව ලස්සන වීඩියෝ එකක් ඉක්මනට අරගෙන එන්නම්.